නිකරටියේ පශු වෛද්‍ය උතුරු මාතෘ කණ්ඩායම ආවා බේත් කරන්න. මේ තියෙන වාතයතාවට මේ දවස්වල ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ. අසුව ගහනවා නම් එක ෂොට් එකකට දැන් නම් වාතයතාවට නැත්තම් මක නම බේත් කරන්න හදන්නේ. සමේ බේත් කියොත් වැඩක් නැහැ අද මේ වාතයතාවට ප්‍රතිජීවක ඉන්නත් කරන්න මේ වනජීව නිලධාරීන් භාවිත කරන ටිකක් වෙනස් ක්‍රමයක්. ඔයාලා දැකලා ඇති කලින් වාතයතාවට ප්‍රතිකාර කරද්දී පශු වෛද්‍ය නිලධාරීන් භාවිත කරේ මේ වගේ මෙටල් සිරින්ජ් එකක්. ඒකේ කටුවක් ටිකක් ඝනකම්. ඒ වගේම ඒක ඇතාට එන්නත් කරන්නේත් මේ විදිහේ තුවක්කුවකින්. ඒ තුවක්කුවේ ප්‍රෙෂර් එකයි කටුවේ ඝනකමයි නිසා ඒක ඇනෙද්දී ඇතාට ගොඩක් රිදෙනවා ඇති. ඒකයි එයා ඒක වැදුනම මේ විදිහට කෑ ගාගෙන ඇතුළට දුවන්න හදන්නේ. ඒ වගේම ඒව ඇනුනහම එයාගේ හැමෙත් ටිකක් ලොකු සිදුරක් හැදෙනවා. වාතයතාවට දිනපතාම මේ විදිහට ඩාට් එන්නත් කරන්න වෙන නිසා මේ වේදී වනජීව නිලධාරීන් භාවිත කරන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් සිලින්ඩරයක්. ඒකේ කටුවක් ටිකක් හීනි. ඒක ඇනුනහම අර කලින් සිලින්ඩරේ තරම් උතාර රිදෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඒක ඇතාට එන්නත් කරන්නත් තුවක්කුවකින් නැතුව මේ විදිහට උණු බටයකට හයි කරලා ඇතාට කැම දෙන අතරේ ඒක වෙනත් පැත්තකින් එන්නත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මේ වාතයටත් හොඳ කපටි. කෑම කන අතරම එයා අවධානයෙන් ඉන්නේ උණු බටෙන් ඇඟට අනීද කියලා. ඒක ගොයන් දෙන්න නැතුව කුමුඩු එකක් අපි අවලි ඒක තමයි අන්න යාන වතුරෙන් තියානේ කියන්නේ ගාන කොටෝනේ මම කොටුව තියා ඉහිල් කරන් හිටියා දැන් අනිත් එක යාගන්න අන්න ඒ බේත් එක නම් එයාට එන්නත් උනා වගේ. රාජේ අපේ එක මේක ගිහිල්ලා මේක ගිහිල්ලා මෙතන නිකන් කට්ට බහන කියන්නේ ගිහිල්ලා තියෙන ඔව් අර කොන්නේ මේ ඉන්න ලබර කරලා තියෙති खबर वांगे दिवाई में पैसा करबो अरगर दान पे मैं पैसा नहीं दान में इधर बैठ कर ඒ විදිහට බෙහෙත් දෙද්දී ඒක වාතයතාවට ටිකක් පහසු වුණා. එයා මේ විදිහට වතුර බැහැගෙන ඉද්දී එයාට බෙහෙත් දෙන එක හරිම අමාරු වැඩක්. ඒ නිසා වනජීව නිලධාරීන් වාතයතාව වතුරෙන් ගොඩට ගන්නයි මේ උත්සාහය. හැබැයි එයා එහෙම ලේසියකින් වතුරෙන් ගොඩට යන්න කැමතිත් නැහැ. ඒ නිසා වනජීව නිලධාරීන්ට ලොකු පරිශ්‍රමයක් දරන්න වුණා වාතයතාව මේ වතුර වලින් ගොඩට ගන්න. ඒ වීඩියෝ දර්ශන ටිකත් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම්. මේ වීඩියෝ එකත් බලපුවා ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. හැමෝටම සුබ දවසක්. මම ප්‍රතුම් බණ්ඩාර.